කොහොමද යාළුවාලට? ඉතින් මමයි කසුමේ අදත් තරන් ආවේ අපේ දෙවෙනි vlog එක කසුමේ vlogs SL අපේ YouTube channel එකෙන්. ඉතින් invite කරන හැමෝටම subscribe කරන්න කියලා අපේ YouTube channel එක. අද ටිකක් බිසි දවසක් ළමයි, ඒ වගේම වහින්න අහස බර වෙච්ච දවසක්. කොයි වෙලේ වැහිදිය බිමට වඩීද දන්නේ නැහැ. අනුරාධපුරයට ආයම නිකම් පීඩනාපාතයක් වගේ. උදේත් හොඳටම වැස්සා. දැන් ආයෙ වහින්න. පරිසරය හරිම සීතලයි, ගම බිම යන්න හරිම කම්මැලි යන්නේ. අපි අද අපේ ගමන ගියේ බයික් එකේ. ඔයාලා දන්නවද ළමයි? පුළුවන් නම් කියන්න බෑ නම් ලංකාවේ වට රවුන්ඩ් වැඩිම ටවුන් එක කොයිද කියලා. ගෙස් කරන්න පුළුවන්ද? උත්තරේ තමයි ළමයි අනුරාධපුරේ. ඉතින් අනුරාධපුරේ තමයි වට රවුන්ඩ් වැඩිම නගරේ. පිටින් කෙනෙක් ආවොත් පාරවල් නම් හොයාගන්න හරිම අමාරුයි. අපි අද ගියපු ගමනේ ප්‍රධානම අරමුණ තමයි අපි ගියේ අපේ අනාගතයේ වෙලේ පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. මේක ඇත්තටම ඔයාලට වැදගත් වෙන දෙයක්. ඒකට අවශ්‍ය මුදල් අරගෙන බැංකුවෙන් අපි කෙලින්ම ගියේ කිව්වට කියලා ගෙස් කරන්න පුළුවන්ද? අපි ඇත්තටම ගියේ අපේ gold investment plan එකට අවශ්‍ය coins වගේක් buy කරන්න අනුරාධපුර ශානික gold එකට. අනුරාධපුර ශානික gold එකේ රත්තරන් ගැන කිසිම doubt එකක් තියාගන්න ඕනේ නෑ නම. මේක ඇත්තටම paid experience එකක් නෙවෙයි. ඒ කියන්නේ මට මේ කවුරුත් given කරලා මම මේ කියන දෙයක් නෙවෙයි. උනට අපි හැමදාම යන්නේ එතනට. එයාලගේ gold ගැන අපිට 100%ක් මට නම් 100%ක් ගැරන්ටි කරන්න පුළුවන්. ඉතින් මේ වැඩත් කරගෙන කසුම්මා ඊළඟට එක්කන් ගියේ කොහෙද දන්නවද? මං ආසම තැනකට. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ ගාව තියෙනවා ළමයි ලස්සන මල්පැල තවන්න ගියා. එක එක જાතිය මල්පැල මෙතනින් මිලදී ගන්න පුළුවන්. පිස්සු හැදෙනවා. ගෑනු අපිට ඉතින් මේ පොරොත් අතාරින්න අමාරුයිනේ. අදට අපේ vlog එක ඉවරයි. ආය දවසක තවත් ලස්සන vlog එකක් කරන් ඉන්න කසුමේ මමයි පොරොන්දු වෙනවා. මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරන්න. කසුමේ vlogs SL අපේ YouTube channel එක ගිහලා එන්න හැමෝටම ආදරෙයි.